ඉතින් අද මං අරන් ඇවිත් තියෙන්නේ How to Train a Dragon එකේ අපි ආසම කැරක්ටර් එක Toothless Dragon ව හදපු හැටි කොහොමද කියලා. මේකත් කස්ටමයිස් ඕඩර් එකක්. ඉතින් කස්ටමර් දුන්න ඩිසයින් එක හැටියට තමයි මම මේ හදන්නේ. ඉතින් යා ෆොන්ඩන්ට් එක කවර් කළා තමයි රික්වෙස්ට් කරේ. මෙන්න මේ විදිහට මගේ කේක් එකේ টොප් එකට ගැලපෙන ප්‍රමාණයෙන් ෆොන්ඩන්ට් කෑල්ලක් තුනී කරලා අරගෙන මුලින්ම දා ගන්නවා. ඒක උඩින් හොඳට කෝන්ෆ්ලවර් දාලා තමයි මම මේ උඩයට මාරු කරන්නේ. ඊට පස්සේ තියෙන්නේ මේ තියෙන කේක් එකේ උසට හරියන්න තවත් ෆොන්ඩන්ට් එකක් හොඳට තුනී කරගන්න. දැන් ඒක මම මුලින්ම කේක් එකේ වට ප්‍රමාණය මැනගෙන තමයි මේකේ දිග හදාගත්තේ. ඒ වගේම උසත් මැනගත්තා. එතකොට හරිම ලේසියෙන් මේක නීට් කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට රෝල් කරලා අරගෙන ඉතින් මෙහෙම රෝල් කරාට මේක කැඩෙන්නේ ක්‍රැක් වෙන්නේ මුකුත් නැහැ. මෙන්න මේ විදිහට තියාගෙන මේක ස්මූත් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් මේක හරිම ලේසි ක්‍රමයක් වගේම ෂාප් එජස් ගන්න පුළුවන් හොඳම ක්‍රමයක් තමයි මේ ෆොන්ඩන්ට් එලන ක්‍රමය. මේ තියෙන්නේ මෙන්න මෙහෙම තමයි. මගේ බටර් අයිසින් එකෙන් මම කවර් කරගෙන බටර් අයිසින් එක චුට්ටක් සෙට් කරගෙන තමයි මම මේ විදිහට ෆොන්ඩන්ට් එක දාගන්නේ. මෙන්න මේ පේන විදිහට ස්මූත් එකකින් හොඳට ස්මූත් කරගන්න. ගොඩක් ඔබන්න තද කරන්න යන්න එපා. මොකද මේ තියෙන්නේ බටර් අයිසින් එකනේ. අනිවාර්යෙන් බටර් අයිසින් එක මෙල්ට් වෙලා තියෙන තැන් වලින් එළියට එන්න පුළුවන්. හොඳට ස්මූත් කරගත්තට පස්සේ මම වැඩිපුර තියෙන කොටස් කපලා අයින් කරගන්නවා. ඊට පස්සේ මම කේක් එක සර්ව් කරන බෝඩ් එකට තියාගෙන ඒක අපිට ඕන විදිහට ප්ලේස් කරලා හදා ගන්නවා. මේ තියෙන්නේ මේ හදන්නේ ටූත්ලස් ගේ ඇස් දෙක. අපි ඒකට පොඩි කාඩ්බෝඩ් එකකින් මෙෂර්මන්ට් එකක් හදාගෙන තමයි මුලින්ම කපා ගත්තේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට කලර් කරගත්තා. ඇහි තියෙන ඉෆෙක්ට් එක ගන්න. ඒ වගේ මෙයාගේ අනිත් ඩීටේල්ස් ටිකත් 3D ලුක් එකක් එන විදිහට අපි හදාගත්තා. මේ තියෙන්නේ යාගේ කන් දෙක. ඒ ඇස් දෙකත් ඔයාලට ෆිනිෂ් කරලා තියෙනවා පේනවා ඇති. ඒ වටේටත් මම කළු පාට ලයින් එකක් ගිහින් තියෙනවා. ඒ වගේම තමයි මේ තියෙන යාගේ වලිගය. අපි එයාගේ කාටුන් එකේ චරිත විදිහටම එක පැත්තක් හිස්ව තමයි තිබ්බේ. එයාගේ වලිගේ. මෙන්න මෙහෙම තමයි මේ ටික සෙට් කරගත්තේ. ඔයාලට පේනවා ඇති මේ කේක් එකේ ෆොන්ඩන්ට් එක එලා ගත්තාම මේ ක්‍රමයට කොච්චර නීට්ද. ඒක හරියට ඩම් එකක් වගේ. සමහරලාට අපිට බැහැනේ මේක කරගන්න, නැමෙනවා, කැඩෙනවා, ක්‍රැක් වෙන්න බලනවා. ඉතින් මේ ප්‍රශ්න නැතුව පුළුවන් ලස්සනටම නීට් කරගන්න මම පෙන්නපු ක්‍රමය try කරලා බැලුවොත්. ඉතින් මතක තියාගන්න ඕනේ ෆොන්ඩන්ට් එක දාන්න කලින් අපි දාන බටර් අයිසින් කෝටින් එක ගොඩාක් ඝන කමටක් නැතුව නමුත් තියෙන අඩුපාඩු ඇද තියෙන ඒවා හොඳට වැහෙන්න දාලා ස්මූත් කරලා චුට්ටක් ෆ්‍රිජ් එකේ දාලා ඒක හොඳට සෙට් කරලා ගත්තාම ඔයාට පුළුවන් මේක ලස්සනට නීට් කරගන්න. මේ තියෙන්නේ ෆයිනල් ටච් එක දුන්නු විදිහ යාගේ තියෙන කොරපොතු ඉෆෙක්ට් එක චුට්ටක් පෙන්වන්න ඕන නිසා ඇස් දෙක මැද්දෙන් දැම්මා. ඒ වගේම හැපි බර්ත්ඩේ කියලා වර්ඩින් එක දැම්මා. ඉතින් මේ තමයි ෆයිනල් ලුක් එක. ඉතින් අපේ වීඩියෝ එක දිගටම රැඳිලා ඉන්න ඉස්සරහට මේ මම පාවිච්චි කරන ෆොන්ඩන්ට් රෙසිපි එක ඔයාලට ගේන්න හිතාගෙන ඉන්නවා. මේක වැස්සට දිය වෙන්නවත් ක්‍රැක් වෙන්නවත් එලා ගන්න අමාරුවක් නැති හොඳ රෙසිපි එකක්. ඉතින් මේ වීඩියෝ එක ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න අමතක කරන්න එපා.